නිවසක් හදනකොට නිවස ගැන සැලකිලිමත් වෙන්න ඕනේ තව කරුණු තියෙනවා. ඒ අතරින් වාස්තු පුරුෂයා කියලා කියන්නේ නිවසක් හදනකොට ලොකු බලපෑමක් කරන කෙනා. කවුද මේ වාස්තු පුරුෂයා? නිවසක සැලසුම හදනකොට මේ වාස්තු පුරුෂයාව ඇඳලා බලනවා. මේ වාස්තු පුරුෂයාගෙන් තමයි නිවසේ බ්‍රහ්මපාදය, දේවපාදය, ප්‍රේතපාදය පිහිටන්නේ කොහෙද කියලා බලන එක කරන්නේ. එහෙම නොවි නිවසක් හැතුවතින් බ්‍රහ්මපාදය පෑගුණොතින් එහෙම මේ ගෙදර ගෘහමූලිකයාට එහෙම යාදෙන්නේ නැහැ කියලා කියනවා. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තයෝ වන අපි EMC ග්‍රෑන්ඩ් හෝල්ඩිංස්. ඒවගේම තමයි නිවසක් හදනකොට ලිප තියෙන්න ඕනේ පැත්තක් තියෙනවා. ලිද තියෙන්න ඕනේ පැත්තක් තියෙනවා. ටැප් එක තියෙන්න ඕනේ පැත්තක් තියෙනවා. වැසිකිළිය තියෙන්න ඕනේ පැත්තක් තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එක තියෙන්න ඕනේ පැත්තක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන දොර මුහුණ පාන්න ඕනේ පැත්තකුත් තියෙනවා. මේ දේවල් පිළිබඳව සැලකිලිමත් වුණේ නැතිනම් බොහෝ විපත්තීන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා කියනවා. වාස්තු දෝෂ 18ක් තියෙනවා. ගණිකා දෝෂය, සොහොන් දෝෂය, මේ වගේ බොහෝ දෝෂයන් තියෙනවා. එතකොට මොකද්ද මේ ගණිකා දෝෂය කියලා කියන්නේ? මොකද්ද මේ කනතු දෝෂය කියලා කියන්නේ? මේ දේවල් පිහිටියොතින් මොනවද අපට සිද්ධ වෙන්නේ? එතකොට ගෙදර ලිප තියන්න ඕනේ පැත්තේ නැතුව වෙන පැත්තකින් ලිප තිබුණොතින් මොනව වෙයිද? අතිශයින් දරුණු සැලකිලිමත් යුතු කාරණා. මොකද ගෙදරක ලිප තියෙන්න ඕනේ ගිනිකොන දිසාවෙන්. බලන්න වචනයම ගිනිකොන දිසාව. ගින්දර තියෙන දිසාව ගිනිකොන දිසාව. එතකොට ගිනිකොන දිසාවෙන් ඔබේ නිවසේ ලිඳ තිබ්බොත්, ඔබේ නිවසේ වතුර ටැංකිය තිබ්බොත්, ඔබේ කුස්සියේ ටැප් එක තිබ්බොත්, ඔබේ නිවස දරුණු විදියට ආහාර හිඟයට මුහුණ පානවා වෙන්න පුළුවන්. ඒක නිසා ගිනිකොන දිසාවට ලිපගිනි මවුලන්න. හැබැයි ඒ කෙලින්ම වතුර ටැප් එක තියන්න එපා. ඊට විරුද්ධ පැත්තකින් තියන්න වතුර. මොකද ගින්නක් නිවන්න පුළුවන් වතුරෙන්. අන්න ඒක නිසා තමයි කියන්නේ වාස්තු විද්‍යානුකූලවත් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. එතකොට බ්‍රහ්මපාදය කියන්නේ මොකද්ද? බ්‍රහ්මපාදේ පෑගුණොත් මොනවද වෙන්නේ? වාස්තු පුරුෂය ඇද්දට පස්සේ බ්‍රහ්මපාදය කොහොමද තියෙනවනේ. එතකොට ඒකට මොකද්ද කරන්නේ? ප්‍රේතපාදයට මොකද කරන්නේ? දේවපාදයට මොකද කරන්නේ? මෙන්න මේ ප්‍රශ්න විසඳ ගන්න නම් ඔයාට අනිවාර්යෙන්ම වරලත් වෘත්තීය සුදුසුකම් සහිත වාස්තු විද්‍යාඥයෙකුගේ උපදෙසක් ගත යුතුම වෙනවා. වාස්තු විද්‍යාඥයන් වගේ පෙනී ඉන්න බොරුකාරයොත් ඉන්නවා, නැතිවාම නොවේ. අන්න ඒක නිසා නිවැරදිව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නොවුනොතින් එහෙම ඔබේ දැවැන්ත මුදලක් අපත යන්න පුළුවන්. ඉතින් මේ එක දෙයක් විතරයි. නිවසක් සෑදීමේදී මූලිකවම බලපාන දෙයක් තමයි ගෘහමූලිකයාගේ ජන්මපත්‍රය අනුව හැදෙන කේන්ද්‍රය. මේකට අනුව තමයි මුල්ගල තියන්නේ. මේකට අනුව තමයි නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වෙන්නේ. ඒ වගේම නිවසේ ප්‍රධාන දොර තියෙන තැන අනුව නිවසේ ප්‍රධානියාට ලෙඩ රෝග ඇති කරන්න පුළුවන් කියනවා. ඒ වගේම ගෙදර මුදුන් යටලීය, ගෙදර ගෘහමූලිකයාගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිතයේ ආයු කාලය තීරණය කරන දෙයක් කියලා ලාංකේය සංස්කෘතික බලපෑම තුළ අපි දැනගෙන තියෙනවා.
ඉතින් මේ දේවල් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි අපි මේ දේවල් දන්නේ නෑ. ඒ නිසා තමයි මේ සඳහා සුදුසු වෘත්තීය සුදුසුකම් ලත් මඟ පෙන්වන්නන් ඔබ වෙනුවෙන් ඉන්නේ. ඒ කවුද? ඔවුන් පිළිබඳව අපි ඉස්සරහට කතා කරමු. සෑම දෙයක්ම අනාගත ආයෝජනයක්. ඔබේ එවැනි ආයෝජනයන්හි අපි පෙරගමන්කරුවන් වන්නෙමු. ආරම්භයේ සිටම අපිට ඔබ සමග පියනකන්නෙමු. විශ්වාසයෙන් දැනුමින් සන්නද්ධව මන අධීක්ෂණයෙන් අපි එම ගමන ඔබව වගකීමෙන් රැගෙන යන්නෙමු. ඔබ කුමන ස්තරයක වුවද අප ඔබගේ මිතුරෙකු වන්නෙමු. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings